වෙල්කම් ගයිස්. ඉතින් අද ප්ලේ කරන්නේ ලොකිරම් මයින්ක්‍රැෆ්ට් වගේම ගේම් එකක්. ඉතින් අද අපි පටන් ගන්නේ සර්වයිවල් රීසන් එක. ඉතින් ඔයාලා ඕන නම් බලන්න අපි චීට්ස් ඔෆ් කරලා තියෙන්නේ. බය වෙන්න එපා යාළුවනේ. දැන් ඉතින් අපි ක්‍රියේට් කරමු මේ ලෝකේ. මේක ලෝඩ් වෙනකන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් අද ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලනවා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ ගමන සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි යන් ගේම් එක ගහන්න යාළුවනේ. මතු වුණා යාළුවනේ. කොහෙද දැන් අපි මතු වෙලා තියෙන්නේ? ආයිෂ් කැලයක් මැද. කැලයක් මැද නෙමෙයි කැලයක් ළඟ යාළුවනේ මතු වෙලා තියෙන්නේ. ආයිෂ් මීමැස්සොත් ඉන්නවා. ආයිෂ් ආවෝ දෙන්නේ. ආයිෂ් අම්මෝ ආව දුවනවා. සුපිරිනේ. ඔව් ගමු. කොට 3ක් ගමුකෝ දැනට. නිව් රෙසිපි අන්ලොක් වුණා යාළුවනේ. මේ ගහ කැපුවට පස්සේ තව ගස් කපමු යාළුවනේ. ක්‍රාෆ්ටින් ටේබල් එකක් හැදුවා. ක්‍රාෆ්ටින් ටේබල් එක බිමින් තිබ්බා යාළුවනේ. දැන් ඉතින් යාළුවනේ අපි දර කොටු පලාගමු. දැන් අපි පොරවකුයි කඩුවකුයි හදාගමු. දැන් මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගෙන අපි යාළුවනේ යන් තව ගස් කපන්න. අයිස් මීවදයක් බලාගෙන යාළුවනේ ඔය එක මීවදයක් කැඩුනොත් ඉවරයි. මීවද දෙකක් තියෙනවා නේ යාළුවනේ. මගේ අතින් මීවදේ කැඩුනොත් ඉවරයි. යාළුවනේ මගේ අතින් මීවදේ කැඩුනෝ. යාළුවනේ මගේ අතින් මීවදේ කැඩුනෝ. මීවදේ කැඩුනෝ. ආතල් නෑ නේද යාළුවනේ? මීමැස්සෝ චුට්ටක් එලවගෙන එද්දි. තව මීමැස්සෝ එලවන්න හදමු. ආතල් එතකොට ආතල් ගන්න. ඒ මීමැස්සොට නම් ගාණක්වත් නෑ අම්මෝ. මූන් සෙට් එක මම පස්සෙන්ම නෙරවන්නේ. උන්ටත් නතර වුණා. උන් දැන් අවුල් ගියා. මේ බැටළුවෙක් ඉන්නවා යාළුවනේ. උටත් ගහලා ඌවත් මරලා යාළුවනේ. දැන් අපි යන් තව උන් හොයාගමු. උල් ඔය ක්‍රීපර් කෙනෙක් යන්නේ යාළුවනේ. ක්‍රීපර් යාළුවනේ. ක්‍රීපර් සොම්බි ඔක්කොම එලවනවා. පළවෙනි නෙමෙයි බින්දුවෙනි දවසේම එලවනවා යාළුවනේ ක්‍රීපර්. සොම්බි නම් ගානකුත් නෑ එක්කෝ. ක්‍රීපර් පිච්චෙන්නෙත් නෑනේ. අවුවට සොම්බි නම් පිච්චෙනවා. පිච්චුණා සොම්බි යාළුවනේ. දැන් ඉතින් මේ යාළුවනේ දැන් අපි මේ ඔක්කොම බැටළුවෝ ටික මැරුවට පස්සේ අද නැන්ද මොන පාට වෙයිද? තැඹිලි පාට එකක් හදමු. තැඹිලි පාටනේ TMG කලර්. TMG කලර් තැඹිලි පාට එකක් හදමු. තැඹිලි පාට එකක් හදලා තව ගස් කපාගමු. අර මීවදේ තියෙන ගහෙන් ඈත් වෙමු යාළුවනේ. දැන් ඉතින් යාළුවනේ අපි හදමු චූටි බේස් එකක්. ඕක් වලින්. හොඳයි. ඕක් වලින්ද නැත්නම් බර්ච් වලින්ද? ඕක් හොඳයි වගේ. ඕක් හොඳයි. ඕක් වලින් හදමු. එන්නෝ. අයියෝ යාළුවනේ මගේ අත මීමැස්සෝ ඇවිස්සුනානේ. දැන් මීමැස්සෝ ටිකක් මැරෙනවා. පව්වනේ අසරණ මීමැස්සෝ. මැරෙනවනේ. මට දැන් මට ඔක්කොම වටිනවා.
බැටළුවේ වුල් දෙකක් මෙතන නම් හොඳයි වගේ හැබැයි අපේ මේ ටෙම්පරේරි බේස් එක ගහන්න ටෙම්පරේරිය චූටි තාම බේස් එක මෙතනින් ගහලා බීමට බැහැලා මෙතනින් ගහමු. හරි එතනින් ගහලා ඒක ටිකක් අවුලි. මෙතනින් ගහමු එකක් යාළුවනේ. එකක් කියන්නේ 3ක් ලොකුවට හදමු නේද යාළුවනේ අපේ ටෙම්පරේරි බේස් එක. බේස් එක ගන්න මොනවා කර? කැත වෙන්න බෑනේ යාළුවනේ බේස් එක. හරි යාළුවනේ අපේ බේස් එකත් දැන් හැදුවා. අපේ පොරව කැඩීගෙන ඉන්නේ යාළුවනේ. මේ කන්ද නම් හැබැයි අපි හදපු කන්ද නම් හොඳයි කන්දක් අද. ඊට වඩා උස කඳු නම් තියෙනවා යාළුවනේ. ගමන් නෑවේ. ඉතින් දැන් අපි හදපු තැන හදමුකෝ. නැත්නම් අපරාධනේ හදපු තැන. හරි. දැන් මේ ඔක්කොම වුඩ් ටික wooden slab කරමු. නෙමෙයි ඕක් ප්ලැන්ක්ස් කරමු. හරි යාළුවනේ මේ පැත්ත ඉස්සෙල්ලා ගහගෙන ඉමු බලන්න. හැබැයි ඉක්මනට මේක ඉවර වෙයිද මන්ද හැබැයි. අපි බේස් එක හදද්දිම කොහොමද යාළුවනේ? වුඩ් මදි. අපිට අලුතෙන් හදන්නත් වෙනවා යාළුවනේ. දෙක ඉතින් මෙන්න මේ ගස් කපනවා. තව ගස් කපන්න එපා. ඒක තමයි එපා වෙන්නේ ගස් කපන එක. වුඩ් එක ඉවරුනාට පස්සේ මේ බේස් එකට කොච්චර වුඩ් ඕන වේ හරි. X එක කැඩුණා. අලුතෙන් X එකක් හදන්නකෝ. යාළුවනේ හරි කාෆේ ටේබල් එක කැඩුවා. යාළුවනේ බැටළුවේ කොයි බැටළුවා? හරි ගත්තා. උගේ මසුත්කම බඩගින්න හැදුනම කණ්ඩ. උගේ හාසුත් දැන් 3ක් මදි. 10න් 3 මදි. හංග එකක් තව අඩුයි ටික. ඒ හින්දා යාළුවනේ දැන් මේ දර කෝටු ඔක්කොම කඩාගෙන මොනවද යාළුවනේ දැන් මේ දර කෝටු ඔක්කොම කඩා ගත්තට පස්සේ ඉතින් කෝටු නම් හෙනට හැදුවේ කිලෝ ස්ටැක් එකට ඔන්න මෙන්න දැන් නම් අපේ ගේ හැදලා ඉවර කර හැකි මං හිතන විදිහට යාළුවනේ.
මෙතන සුපිරි පොට් එක ඕෂන් එකල් ළඟමයි යාළුවනේ. ෆ්ලැට් වාලයක් දාමු නේද? ෆ්ලැට් වාලයක්. හරි. තාම ඉවර නෑ යාළුවනේ අපේ ගේ හදලා. ගේ හදලා රෑප් වෙලා යාළුවනේ. ඉක්මනට ගේ හදලා ඉවර කරන්න ඕනේ. සොම්බිලා එන්න ගත්තොත් ඉවරයි. හරි. දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක තිබ්බා. යාළුවනේ ඉක්මනට දොරක් හැදුවා. එතකුත් හැදුවා. අයියෝ යාළුවනේ මට පොඩි දෙයක් අමතක වුණානේ. තැඹිලි පාට ඇඳව දන්න. ඔය කමන්නේ යාළුවනේ. දැන් ඉතින් අපි බුදිය ගමු. යාළුවනේ බයි.